පත්ම කියලා කියන්නේ එදා වේලා හම්බ කරන්න ඕනම මිනිසෙක්ට ගින්දරක් දෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි පත්ම කියලා කියන්නේ ඔය Taman විවාහ වෙලා ඉන්න කෙනාගේ දුවටත් කරදර කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. අවංකවම පත්ම ගොඩාක් වැරදි කරන කෙනෙක් තමයි. හැබැයි ඒ හැම තැනකදීම පත්ම හරි කියලායි පත්මට හිතෙන්නේ. පත්ම කියලා කියන්නේ Tamanගේ ළඟම ඉන්න බොසා කියන කෙනාට උනත් ඉක්මනින්ම ද්‍රෝහී වෙන්න පුළුවන් කෙනෙක් කියලයි අපි අද මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට ලෑස්තියක් හදාගෙන හිටියේ කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරලා කතා කරන්නට ඉඩකඩකුත් හදාගෙන හිටියේ කියන ඒ කාරණාව ගැන විතරක්ම මම මේ වෙලාවේදී ඔයාට මතක් කරලා දෙන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මේ වෙලාවේ මතක් කරන්නටත් හැකියාවක් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ විශ්වාසයෙන් යුක්තව අපි අද කතා කරගන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපිට අද මේ වෙලාවේදී මතක් කරන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ කියන ඒ විශ්වාසය ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ කතා කරන්නට සූදානම් වෙලා ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අපි අද මේ වෙලාවේ ඔයාව දැනුවත් කරනවා. ඉතින් කොහොම හරි මේ දේවල් එක්ක තව දෙයක් මට කතා කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ තමයි දැන් ඔයා දන්නවද සංකල්ප ගොඩාක් හොඳ කෙනෙක් කියලා ඒ කෙල්ලට හොඳින්ම තේරිලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි කොච්චර හොඳ කෙනෙක්ද කියන එක තේරිලා ඉන්න මොහොතකදී තව දෙයක් අපිට කතා කරන්න ඉඩක් හදලා දේවි කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරලා කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අපි මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්නට සූදානමකුත් තියාගෙන ඉන්නවා. තව දෙයක් කියන්න. පත්ම මේක දකිනවා මේ දෙන්න කතා කරන එක. එතකොට පත්මෙට සංකල්ප අඳුරගන්න පුළුවන්කම ලැබෙවි කියලාද ඔයාට හිතෙන්නේ. බොහෝ විට අඳුරගන්න පුළුවන් වෙන්න ඉඩකඩකුත් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ඔය හිතයිෂ පැහැරගන්න දවස්වල ඒ දේවල් කතා කරලා පෙන්නලා තේවි කියලාද අපිට හිතන්න මතන්න පුළුවන්කම තියෙන්නේ කියන කතාව ගැන තමයි මම අද මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට කතා කරන්න පුළුවන්. කොහොම හරි පද්ම මේක දැක්කට පස්සේ මේ කෙල්ලට එහෙම සම්බන්ධයක් තියෙනවා නම් ඒ දේවල් අතහැර ගන්න කියන එක ගැන දිගින් දිගටම කතා කරයි කියලයි අපි මතක් කරන්නේ.